ඒ හින්දා ඔයාගේ ප්‍රශ්නෙට පිළිතුරු හොයන්නවට පොඩ්ඩක් පරිස්සමෙන් මේ හැම දෙයකින්ම ඔයාගේ අහිංසක අම්මා තමයි අවසානට දුක් විඳින්න ඉන්න එකම කෙනා වෙන්නේ. අද පාන්දර Facebook එකේ live එකක් ඇවිත් තමන්ගේ ජීවිතේ නැති කරගත්තු තරුණයා සම්බන්ධ. ඉතින් බලන්න මේ තරුණයා දිහා බලනකොට එයා ජීවිතේ නැති කරගත්තු ගෙදර උනත් බලන්න ගෙදර පිළිවෙලට හදාගෙන ලස්සනට හිටපු කොල්ලෙක්. ඒ වගේම තමයි කොරියන් රස්සාවක් කරලා තමන්ගේ ජීවිතේ ජය ගන්න ගේමක් ගහපු කොල්ලෙක්. ඉතින් මේ වගේ ගේමක් ගහපු කොල්ලෙක්ට ඔය වශයෙන් ඉන්න කොල්ලෙක්ට Facebook එකේ live එකක් ඇවිත් තමන්ගේ ජීවිතේ නැති කරගන්න හැටි ලෝකෙට පෙන්වන්න තරම් මිනිහා මානසික වැටෙනවා කියන්නේ මේ මිනිස්සයා ඊයේ දවසේ මේ කාලේ මොනතරම් විඳවලා ඇද්ද කියලා පොඩ්ඩක් හිතන්නකෝ. අද කාලේ මිනිස්සුන්ට මේ වාතාවරණය තුල නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. බලන්න මිනිස්සු පාරේ යනකොට සමහර මිනිස්සු ප්‍රශ්න ගොඩක් කියන්නේ ෆෝන් එක කනේ තියාගෙන. සමහර අවස්ථාවලට මිනිස්සු වාහනයක හැප්පෙනවා දන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මොකද මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක, ගෙදර දොරේ ප්‍රශ්නත් එක්ක ඉතින් මිනිස්සු නොයෙකුත් ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්නේ. ඉතින් මෙහෙම මිනිස්සු සමහරට ඔයාගේ යාළුවෝ වෙන්න පුළුවන්, ඔයාගේ ගෙදර ආවට එන්න පුළුවන්, ඔයාගේ ගමේ වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ඔයාට මොකක් හරි දෙයක් කියන්න හදනවා නම්, කියන්න උත්සාහ කරනවා නම්, සමහර ඒ මිනිස්සුගේ ජීවිතේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඔයාට කියලා පොඩ්ඩක් නිදහස් වෙන්න පුළුවන්ද කියලා බලනවා ඇත්තේ. ඉතින් ඒ වගේ වෙලාවක් වුණොත් අනිවාර්යෙන් ඔයා එයාට විනාඩි 5කට අහුම්කම් දෙන්න. මොකද ඒකත් ඒ මිනිස්සුගේ ජීවිතේ නැති කරගන්න එකෙන් ගොඩ දාගන්න පොඩි රුකුලක් හරි වෙන්න පුළුවන්. ඉතින් මට හිතන දේ ඇත්තට මේ කොල්ලට මේ තරුණයාට තමන්ගේ ජීවිතේ ප්‍රශ්න කියාගන්න කවුරුවත් හිටියේ නැතුව ඇති. තමන්ගේ ජීවිතේ තමන් දරාගෙන හිටපු ප්‍රශ්න එළියට දාගන්න විදිහක් තිබ්බේ නැතුව වෙන්න ඇති. ඒ හින්දා සමහරට මේ වගේ තීරණයක් ගන්න උනා වෙන්න පුළුවන්. මොකද නැත්තම් මේ වගේ ලස්සන ජීවත් වෙන මිනිස්සෙක් අම්මා ඉනවා ඔයාලට වීඩියෝ එක දැක්කනම් දකින්න ඇති. මෙයා Facebook live එකේ ඉඳලා හොඳට කතා බහ කරගෙන ඉඳලා live එකේ යන ගමන් තමයි බෙල්ලේ වැල දාගන්නේ. තමන්ගේ ජීවිතේ නැති කරගන්නේ. ඒතකොට ඒක මිනිස්සු බලනවා, කමෙන්ට් කරනවා. ඊට පස්සේ මේක අම්මා දැකලා ඇවිත් එයාව බදා ගන්නවා. පස්සේ අම්මා කලහන්තේ දාලා වැටෙනවා පේනවා. ඊට පස්සේ තවත් යාළුවෝ දෙන්නෙක් හරි කවුරු හරි දෙන්නෙක් ඇවිත් එතනදී live එක යන ෆෝන් එක අයින් කරනවා, වහනවා, අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ දේවල් ඔක්කොම සිද්ධ වෙන්න මුළු ලෝකෙටම බලන්න සංවේදී දර්ශන. ඉතින් මේවා ලෝකෙටම බලන්න සලස්සලා තමයි මේ තරුණයා ජීවිතේ නැති කරගන්නේ. අපි දන්නේ මේක ප්‍රේම සම්බන්ධතාවයක්ද, එහෙම නැත්නම් පෞල් ප්‍රශ්නයක්ද, ගෑවුලා මේක තියෙන ප්‍රශ්නයක්ද, වෙන කවුරු හරි තියෙන ප්‍රශ්නයක්ද කියලා මේ විදිහට තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා මුළු ලෝකෙටම බලන්න සලස්සලා මේ තරුණයාගේ ජීවිතේ නැති කරගන්න හිතුනේ. මොකද්ද කියන්නේ අපි දන්නේ මේකට වැඩි දේවල් එකතු කරන්න අපි යන්නේ. මොකද මේකත් ඔහුගේ පෞලි මේක මේ සමාජ මාධ්‍යයට එක නිවුස් එකක් වුණාට ඔහුගේ පවුලේ ආයෙත් මේ වෙනකොට මේක ලොකු දුකක්, මේක දරා ගන්න බැරි සහකම්පනයක්. කිසිම අම්මා කෙනෙක් කැමති නැහැ තමන් මෙච්චර ලොකුවට මෙච්චර උස්මහත් කරලා තමන්ගේ දරුවෙක් මේ විදිහට මැරෙනවා දකින්න. ඉතින් ඒකයි මම කිව්වේ ඒක කාට නැතත් අම්මා කෙනෙක්ට ලොකු දුකක් සහකම්පනයක්. ඉතින් ඒ නිසා මේ ගැන මේක සම්බන්ධව තියෙන වීඩියෝස් මොනවත් මම ෂෙයා කරන්න යන්නේ නැහැ. කතාව කියන්නේ ඉතින් මේ වීඩියෝ එක දකින්න කෙනෙක් ඉන්නවා නම් මේ වගේ දේවල් ජීවිතේ ඕන තරම් ප්‍රශ්න මිනිස්සුන්ට එන්න පුළුවන්. හැබැයි කිසිම ප්‍රශ්නයකට උත්තර මේ විදිහට හොයන්න යන්න එපා. සමහරට ඔයාගේ ගෙදර අල්ලපු කෙනාට ඔයාගේ හොඳම යාළුවාට ඔයා කියන දේ අහයි කියන කෙනෙකුට අනිවාර්යයෙන්ම ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න කියන්න උත්සාහ කරන්න. ඒක සමහරට ලොකු ප්‍රයෝජනයක් වෙයි. ඔයා මේ වගේ ප්‍රශ්නයක ඉන්නවා නම් ඒකෙන් පොඩ්ඩක් ගැලවීමක් ලබා ගන්න. ඒ වගේම තමයි ඔයාට මොකක් හරි මේ වගේ මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ලංකාවේ තියෙනවා මානසික සෞඛ්‍ය එකේ නම්බරේ මම මෙතනින් දාන්නම්. මෙන්න මේ නම්බරේට ඕනම වෙලාවක ඔයාට කතා කරලා ඒ අයගෙන් උපදෙස් ගන්න පුළුවන්. ඔයාට මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට විසඳුමක් ගන්න කොහොමද, මේකට මොකද්ද කරන්න කියන එක සම්බන්ධ උපදෙස් ගන්න පුළුවන්. පොඩ්ඩක් ඒ වගේ දේවලුත් කරලා බලන්න. මොකද ප්‍රශ්න නැති මිනිස්සු නැහැ මේ ලෝකේ. හැම මිනිහෙකුට ජීවිතේ බැඳීම් තියෙන හැම මිනිහෙකුටම ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලට විසඳුම් මෙන්න මේ වගේ දේවල් නෙවෙයි. තව මොකක් හරි කරපු පිනකට තමයි මේ මනුස්සාත්මයක් ලැබිලා තියෙන්නේ. එහෙමනම් අපි පින් කරුවේ නැත්තම් මේ වෙනකොට මනුස්සාත්මයක් නෙවෙයි සතෙක් සිව්පාවෙක් කියලා මේ වගේ විදිහට ඉපදෙන්න ඕනේ. අපි පින් කරපු නිසා තමයි මනුස්සාත්මයක් ලැබිලා තියෙන්නේ. හැබැයි ඒ ලැබිච්ච අහම්බෙන් අපි කරපු පිනක් මත ලැබිච්ච මනුස්සාත්මේ මේ විදිහට අපිටවත් නැති කරගන්න අයිතියක් නැහැ. අපේ පවුලේ මිනිස්සුන්ට මේ විදිහට දුකක් ගින්දරක් දීලා ඒක නැති කරගන්න අපිට කොහොමදත් හැකියාවක් අවකාශයක් නැහැ. ඉතින් ඒකයි කියන්නේ මේ වගේ තීරණවලට කිසිම අවස්ථාවක ඉන්න බෑ. ඔයාගේ ජීවිතේ ප්‍රශ්න තියෙනවා නම් බලන්න මේ ප්‍රශ්නෙට මොන විදිහටද විසඳුමක් ගන්න පුළුවන් කියන එක. මේ ඔයාගේ ප්‍රශ්න වලට මොන විදිහේ තීරණයක් ගත්තා, මොන විදිහේ පිළිතුරක් හොයන්න උත්සාහ කරත් මේකේ අවසානයේ වැඩියෙන්ම දුක් විඳින කෙනා තමයි ඔයාගේ අම්මා. මොකද ඔයාගේ අම්මා තමයි වැඩිපුරක්ම දුක් විඳලා ඔයාව හදාගත්තේ. අපේ ජීවිතේට කවුරු ළඟින් හිටියත්, අපේ ජීවිතේට කවුරු හම්බුණත් අම්මා තරම් කවුරුත් දුක් වෙන්නේ නැහැ. අම්මා තරම් කවුරුත් දුක් විඳින්නේ නැහැ. ඒ හින්දා ඔයාගේ ප්‍රශ්නෙට පිළිතුරු හොයන්නවට පොඩ්ඩක් පරිස්සමෙන් මේ හැම දෙයකින්ම ඔයාගේ අහිංසක අම්මා තමයි අවසානට දුක් විඳින්න ඉන්න එකම කෙනා වෙන්නේ.